මට වාට උදව්වක් කරන්න ඉදුණා. අනේ දෙයියා. ඔව් ඇත්තටම උදව්වක් කරන්න මොනවද තිබුණන්නේ? බබේ ගුණා වෙදින්නේ නෑ පුතේ ගයි. නෑ වයිද කීයද? ඇත්ත දෙකයි. කෑවද? කෑවද බච්චා? තාම නෑ. නම? මගේ නම රෙජිස්ටර් නම සුමනාවති. මම වාට උදව්වක් කරන්නද? අනේ ලොකු දෙයක් පුතේ. ඇයි අඩන්නේ? අනේ යහපතක්ම වෙන්න ඕන. මම සහන. අනේ යහපතක්ම වෙන්න ඕන. ඔව්. දැන් ඔයාලා සතුටුයිද? මම මේ ගොඩාක් සතුටුයි ගියා. සතුටුයි නේද? ඔව්. හරි. ඔයාගේ සතුට තමයි මගේ සතුට. හරි. ඔයා සතුටින් නම් මා සතුටින්. මම ණය තියෙන ණය බේර ගන්න පුළුවන්. ඒකනේ. මේ බඩුගත්තු ණය ඔබෙන් ජීවත් වෙන්න බෑ පුතේ. ඔව් ඒක හරි ඒක හරි. දැන් අම්මට ණය ටිකක් බේර ගන්න පුළුවන් නේද? ඔව් 1000ක් දෙන්න තියෙනවා. ඔව්. මට 5000 දීලා ඉවරලා. අනිත් එක දෙන්න පුළුවන් නේ. ඔව්. මේවා සල්ලි දීලා නෙමෙයි ගත්තේ. ඔව්. වේල් තුනම කනවද? ඈ වේල් තුන කැවින්න. නේ? ඒකනේ. නේ? මට තවත් තියෙනව නේද? ඔව්. හරි. අම්මට එන මෙහෙම කරලා දෙන්න. ඔව්. මම ඉතුරු එකක් දෙන්නම් වාට. අනේ ලොකු පිනක් අපේ ඔයාලට සියලු දෙවියන්ගේ පීඨ ආරක්ෂාවයි රත්තරනේ. අනේ ඔයගොල්ලන්ගේ රසාවල් දිනුවෙන් වෙන්න ඕන. සපුවත් ජීවිතය ගත වෙන්න ඕන. මන් දරු 3 දෙනෙක්ින් අම්මා කෙනෙක්. රට ගිහිල්ලා හම්බ කරලා අවුරුදු 25ක් ඒගොල්ලන්ට කරලායි මං තනියලා දැන් මං ඉන්නේ. මං කැමති නෑ ඒගොල්ලන් ගාවට යන්න. හරි හරි. අම්මා. හරි. එහෙනම් අපි යනවා. ඔයා සතුටින් නම් අපි සතුටින් ඈ. හරි. රත්නත්‍රේ පීඨයි. හරිද? ඔයාටත් එසේමයි. හරි. දෙවියන්ගේ පීඨයි. හරි අපි යනවා අම්මේ. හරි. දැන් ඔයා නයිට් එක ගෙවා ගන්න. පිටුරු එකෙන් කෑම එකක් කන්න ඕනේ. අනිවාර්යයි. හරිද? අනිවාර්යයි මේ වෙයි කෑවේ නැත්නම් මට ශාප වෙනවා පව්. ඔව් පන්. එකෙන් කන්න ඕන. හරි. 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 යහපත වේවා. හරි නෝ අපි යනවා මම මෙතන ඉන්නේ දැන් යනවා. හොඳයි හොඳයි. දැන් ඔයා සතුටින් ඉන්නේ? ඔව් ඔව්. එరా එච්චරයි ඈ. විතරයි. ආය මුණ ගැහිමු. මුණ ගැහිමු. සල්ලි නැතුණත් කමන්නේ මුණ ගැහිමු. අනිවාර්යයෙන්. තිස්සේම සල්ලි නෙමෙයි අවශ්‍ය. ඒක හරි. ආ? මනුස්සකම. මම හොඳට සල්ලි අත ගාපු ගෑණියෙක්. රට ගිහිල්ලා හම්බ කරලා දරුවෝ ඒ මනුස්සකම තිබුණ තමයි වඩ සාන හම්බුනේ. අනිවාර්යෙන් ඒ පුඩේ ඉන්නේ බලාගෙන ඉන්නවා. ඔව් ඒක තමයි. හරි. 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 බොක්කෙන් හරි හරි.